කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවා ඇති. දැන් මම මේ රෙකෝඩ් කරන්නේ මගේ වීඩියෝ එක දෙසැම්බර් 31 2025 දෙසැම්බර් 31. දැන් වෙලාව 8යි වෙලාව. මට හිතුණා 2025 අවුරුද්දට හැරිලා බැලුවොත් ඉතින් ගොඩාක් ප්‍රශ්න ආපු අවුරුද්දක්. ඊට පස්සේ සතුටින් හිටිය අය වගේම එහෙම ප්‍රශ්න සතුට දුක සතුට ඔක්කොමත් එක්ක ගෙවිච්ච ලස්සන අවුරුද්දක්. ඒකට අනිවාර්යෙන්ම අපි ස්තුති කරන්න ඕනේ 2025 අවුරුද්දට මොන දේවල් වුණත් මොන දේවල් ලැබුණා හෝ නොලැබුණා. ඉතින් ඔයාලගේ 2025 කොහොමද කියලා අනිවාර්යෙන්ම පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මට නම් ඉතින් එහෙම එකක් නැහැ. මට හැමෝටම මේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක මට ඉතින් ප්‍රශ්න ආවා, කරදර සිද්ධ වුණා. හැම දෙයක්මත් එක්ක දුක සතුට හැම දෙයක්මත් එක්ක තිබිච්ච ගොඩක් බලාපොරොත්තු තිබ්බ අවුරුද්දක් තමයි මගේ 2025 කියන්නේ. ගොඩාක්ම ලොකු බලාපොරොත්තු තිබුණා. ඒවා මම ඒ හීන හැබෑවුන් නෑ කියන්නේ නැහැ. මොකද මම 2026ත් ඒ හීනවලට යන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඒ හින්දා මම ඒකට මුකුත් කියන්නේ නැහැ. 2025ට ගොඩාක් හීන බලාපොරොත්තු තිබුණා. ඒ දේවල් නැති වුණාම කියන්නත් බැහැ. ඉතින් මම ඒකට වැඩ කරන ගමන් ඉන්නේ. ඒ දේවල් එක්ක ඉතින් සතුටෙන් 2026ත් බාර ගන්නව. 2026ත් ඒ දේවල් ඒ හීන හැබෑ වෙන්න කියලා ඉස්සරහට වැඩ කරනවා කියලා තමයි මම 2025න් සමු අරගෙන 2026ට යන්නේ. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්ද ප්‍රශ්න කරදර කිසිම දෙයක් නැතුව හැමෝගෙම හීන ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ හීන බලාපොරොත්තු හැමදේම හොඳ විදිහට ඉෂ්ට වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු මගේ 2026 පළවෙනි මාසේ පළවෙනිදා, ඒ කියන්නේ 2026 අවුරුද්දේ පළවෙනි දවස මම කොහොමද ගත කරන්න කියලාත් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහට පෙන්නනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට. හැමෝගෙම හීන හැබෑ වෙන ලස්සන අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මං උදේම නැගිටලා ගෙවල් කරලා අතු ගාලා බුදු පහනක් තියලා තමයි මම 2026 පළවෙනි මාසේ පළවෙනිදා ගත කරන්න ලෑස්ති වුණේ. ඉතින් මේ අපි හදාගත්ත පුංචි කැවිලි මේසේ. ඉතින් උදේම කිරිබත් කාලා දවස පටන් ගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මෙයාත් ඇවිල්ලා කන්න දුන්නාම එයා මුකුත් ඕනේ නැහැ කියලා කිව්වා. එයාට ඕනේ කිව්වේ කෙස්කම් විතරයි. ඉතින් එයා කෑවේ ඒක විතරයි. ඉතින් මං ඉස්සරහ වීඩියෝ එකේ ඔයාලට මේ මම විඳපු විදිහටම උදේවරුව විඳින්න ඔයාලට දුන්නා. ඊට පස්සේ මං කිරිබත් කාලා උදෙන්ම නාගත්තා. නාලා ඉවර වෙලා මගේ අතේ චූටි පිච්චිච්ච එකක් තිබුණා. ඒකට මං ඇලෝවේරා එකෙන් චුට්ටක් ගැවුවා. මම මොකද ඒක පිපුරුවේ නැහැ. ඒක හැමම තුවාලයක් වෙන හින්දා හැම වේලෙන්න දීලා ඇලෝවේරා ටිකක් ගහගත්තා. ඉතින් ඔයාලට අලුත් අවුරුද්ද හැමෝටම සුබ වෙන්න ඕනි. ඉතින් මම එහෙම කරලා ටිකක් වෙලා ඉඳලා දවල්ටත් කෑම කෑවා.
මගේ ගාව තියෙනවා තෙමු ඕඩර් එකක්. මම තෙමුට ඕඩර් එකක් දැම්මා. ඒක ආව පොඩි ඕඩර් එකක්. මම හිතුවා මේක මේ වීඩියෝ එකටම මේ පෙන්නනවා කියලා. මම හදලා හැබැයි තියෙන්නේ මම මේක කරලා තියෙන්නේ මම ඒ කියන්නේ මම vlog එකක් වෙන දැන් ඇවිල්ලා මට දවස් 4ක් විතර වෙනවා. මම ඒ හින්දා ඉතින් මට මේ ඉවසිල්ලක් නැති හින්දා මම කරලා බැලුවා. ඉතින් අපි දැන් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. බලන්න මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම ඕඩර් කරපු hair band දෙකක් ඒ තියෙන්නේ. ඒක හරි කියුට් අනේ ලස්සනයි. මම මෙතනින් ෆොටෝ එකකුත් දාන්නම්. ඒ තියෙන්නේ. ඒක හරි ලස්සනයි. මම ඒකට හරි ආසයි හිතුන හින්දා මම ගත්තා. මම ඔයාලට දාලා පෙන්නන්න. මම තමයි තියෙන්නේ. මම ඒකට මෝර මාසයි. ඒ තියෙන්නේ. ඉන්න මම අනිකත් දාලා පෙන්නන්නම් ඔයාලට. මම මේකේ කලර්ස් තිබුණා බ්ලූ කලර්. මම ඉතින් මේකෙන් මේක ලස්සනයි කියලා හිතුවා. මේකෙන් දෙකක් තිබුණා. හින්දා මම මේ සෙට් එක ගත්තේ. ඔන්න ඕක. ඊට පස්සේ ඒ දෙක තමයි. ඊට මම ආයෙ ගත්තා. මේක Bluetooth hand free දෙකක්. ඒක අවුලක් නැහැ එහෙම ලොකුවට. එහෙම ලොකුවටම අවුලක් නැහැ. වැඩ තේනවා. මේ තියෙන දෙක. උරුලි කෑ ගන්නවා. සද්ද වැඩිද දන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ මං දෙයක්. බැක් කවර්. මම ඕනම විදිහට ආසයි මේ බැක් කවර් එක. මෙන්න මේක තමයි තියෙන්නේ. ලස්සනයිනේ. මගේ ෆෝන් එක මේ බ්ලූ කලර්නේ. මම ඉතින් ඒකටම හරියන්නේ ඒවා තමයි ගන්නෙ. නැත්නම් ලස්සන නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ ඒකත් බැක් කවරයක්. මම බැක් කවර් දෙකක් දැම්මා. ඒකත් බැක් කවරයක්. ඒකත් ලස්සනයි. මම මේ වගේ ෆොටෝස් දාන්නම්. හැබැයි ෆොටෝස් වල වගේම ලස්සන තියෙනවා මේක හොඳයි. අවුලක් නැහැ මේ අරක හොඳයි ඊට වැඩිය. ඒකට මම ආසයි දැම්මම ෆෝන් එක හෙනට පරිස්සම් වෙනවා. මේක නම් එහෙම ලොකුවට ෆෝන් එක පරිස්සම් වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි මම තෙමු එකෙන් දැම්මේ. මම ඒකට වෙන vlog එකක් ගේනා වෙන්නේ නැත්තේ පොඩි බඩු ටිකක් හින්දා මම ඒකයි මේකටම ඇඩ් කරේ. ඔයාලා ආසයිනේ තෙමු ඕඩර් අන්බොක්සින් වීඩියෝ බලන්න. ඉතින් බලමු. ඊට පස්සේ මම චුටි රයිස් එකක් හදාගත්තා. ඒක මෝරම රහයි. ඇත්තටම මෝරම රහයි. ඉතින් ඒකත් කාලා මගේ අද දවසට වීඩියෝ එක ඉවරයි. මම ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනින් ඔයාලා ළඟට එන්නම්.